හෙලෝ අයිබෝවන් කටියට ඉතින් අද මම මොකක්ද ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් අද කතා කරන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඉස්සරහට ලංකාවේ සීසන් එක පටන් ගන්නවා, ටූරිසම් සීසන් එක. ගොඩක් ටූරිස්ට්ලා ලංකාවට එනවා. බීච් පැත්තට ගියාට පස්සේ ගොඩක් බලා ගන්න පුළුවන් ටූරිසම්, ඒ කියන්නේ ටූරිස්ට්ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒත් එක්කම හොටෙල්ස් වලට ගොඩක් රූම්ස් ෆුල් වෙන්න පුළුවන්, විලාස් ෆුල් වෙන්න පුළුවන්. එතකොට ඒජන්සි වලට ගොඩක් ප්‍රොෆිට් එන්න පුළුවන්, ගොඩක් ආදායම් ලැබෙන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඔන්න ඕකත් එක්ක ඔයා හිතලා තියනවාද මෙන්න මේ එන ටූරිස්ට්ලාගෙන් ලැබෙන ආදායම, මේ ටූරිස්ට්ලාගෙන් ලංකාවට ලැබෙන ආදායමින් වැඩිම කොටසක්, වැඩිම ප්‍රොෆිට් එකක් කාගේ සාක්කුවටද යන්නේ කියලා. ඉතින් මේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මෙන්න මේ ප්‍රොෆිට් එක යන්නේ මේ හොටෙල් කරන අයට, එහෙම නැත්නම් විලාස් කරන අයට, එහෙම නැත්නම් ට්‍රැවල් ඒජන්සි එකක් කරන අයට කියලා. මමත් ඉස්සර ඉඳන් හිතාගෙන හිටියේ මෙන්න මේ ගොඩක් ප්‍රොෆිට් එකක් යන්නේ මෙන්න මේ කියන අයට කියලා තමයි. හැබැයි අවුරුදු 20ක් තිස්සේ මේ ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බැලුවම මට තේරුම් දෙයක් තමයි අපි හිතාන් හිටපු දේ ඇත්තටම වැරදි කියලා. ඉතින් මම අද කල්පනා කරා මේ වීඩියෝ එකෙන් ඔයාලට මෙන්න මේ ගැන කතා කරන්න. ඉතින් මෙන්න මේ ටූරිසම් වැලියු චේන් එකේ වැඩිම ප්‍රොෆිට් එකක් යන්නේ කාටද කියලා තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒවා ටූරිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ හොටෙල් බිස්නස් එකක් කරන කෙනෙක්, නැත්නම් ටූරිසම් බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයගලන්ට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේක වීඩියෝ එක ඉවරෙද්දී ඔයාට හිතෙයි ඇත්තටම අඩේ මේක මං කවදාවත් හිතපු නැති දෙයක්. එහෙම නැත්නම් මං දන්නේ නැති දෙයක් කියලා අනිවාර්යයෙන් හිතේ. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් වෙයි දැනගන්න ඔයා මේ ටූරිසම් චේන් එකේ කොතනද ඉන්නේ කියලා. ඉතින් අපි එහෙනම් මෙන්න මේ ගැන කතා කරමු. අපි මොකද්ද වෙන්නේ කියලා, මේ ටූරිසම් චේන් එකේ වැඩිම සල්ලි යන්නේ කාටද කියලා අපි කතා කරමු. හරි, මේ ගැන කතා කරන්න අපි උදාහරණයකින්ම වැඩි පටන් ගමු. හිතන්නකෝ ජර්මනි ඉන්නවා තෝමස් කියලා පුද්ගලෙක්. එයා ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා. එතකොට ලංකාවට ඇවිල්ලා දවස් 10ක් විතර එයා නවතින්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම තමයි මෙයා යුරෝ 3000ක් ටැක්ස් කරන් ඉන්නේ ලංකාවට ඇවිල්ලා මේ දවස් 10 ගත කරා. එතකොට මෙන්න මේ යුරෝ 3000න් වැඩිම හරියක් කාටද යන්නේ? හරි. ලංකාවේ තෝමස් නවතින හොටෙල් එකකට. එහෙම නැත්නම් තෝමස් කෑම කන්න යන රෙස්ටෝරන්ට් එකකට. නෑ. තෝමස් ලංකාවට එන්නත් කලින් එයාගේ රටේ ඉඳන්ම මේ සල්ලි වලින් ලොකු කොටසක් කැපිලා ඉවරයි. ඒ කොහොමද ඒක වෙන්නේ? ඔයා හිතන්නේ නැද්ද කොහොමද අඩේ මේක වෙන්නේ? ඒක එහෙම වෙනවා. ඉතින් මෙන්න මේකයි ඒකට හේතුව. හිතන්නකො තෝමස් කාමරයක් බුක් කරන්නේ booking.com, එහෙම නැත්නම් TripAdvisor, Agoda අන්න ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් කරා. ඉතින් ඔන්න ඔය ප්ලැට්ෆෝම් එකක් කරා බුකින් එකක් දාති ලංකාවේ හොටෙල් එකකින් හරි රූම්ස් වලින් හරි 15ක් 25ක මුදලක් කමිෂන් එකක් විදිහට මේ ප්ලැට්ෆෝම් වලින් ඒගොල්ලෝ කපා ගන්නවා. ඉතින් ඒ කියන්නේ කිසිම රිස්ක් එකක් ගන්නෙ නැතුව අර තෝමස් ලංකාවට පය ගන්නත් කලින් හරි එයා තියාගෙන ඉන්න යුරෝ 3000 මුදල අන්නේ සල්ලි වලින් හතරෙන් එකක් එයා එන්නත් කලින්ම රටින් පිටට ගිහිල්ලා ඉවරයි. ඇත්තටමයි මෙහෙම වෙන්නේ. ඒකට කියන්නේ එක්ස්පීරියන්ස් ඉකොනොමි එකේ ඉන්න ගේට් කීපර්ස්ලා කියලා. ඉතින් සරලවම කිව්වොත් කස්ටමර්ව අල්ලගෙන ඉන්න කෙනා තමයි මෙන්න මේ මාකට් එක කන්ට්‍රෝල් කරන්නේ. ලංකාවේ අපිට සුපිරිම ප්‍රොඩක්ට් එකක් තිබ්බට වැඩක් නැහැ. කස්ටමර්ව අපේ ළඟට එවන්න කී එක තියෙන්නේ මෙන්න මේ ගේට් කීපර්ස්ලාට. ඉතින් අන්න ඒක තමයි ගොඩක් මේකට හේතුව. ඉතින් අර වගේ 15ක් 25ක් කපා ගත්තට පස්සේ එයා ලංකාවට එන්නත් කලින්ම අර එයාගේ තෝමස්ගේ යුරෝ 3000ක මුදලක් කැපිලා ඉවරයි. දැන් ඔයා හිතයි හරියද 120ක් ගියත් ඉතිරි 80%ක්ම තියෙන්නේ ලංකාවේ අර හොටෙල් වලට, එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් වල, විලා වලට නේ කියලා. ඔන්න ඔතන තමයි දෙවෙනි උගල තියෙන්නේ. ලංකාවේ ගොඩක් අය හිතන්නේ මෙන්න මේ ටර්න් ඕවර් එක, එහෙම නැත්නම් රෙවෙනියු එක කියන්නේ මෙන්න මේ රෙවෙනියු එක කියන්නේම මේ ප්‍රොෆිට් එකක් කියලා. ඇත්තටම මේක වැරදි. ලංකාවේ හොටෙල් බිස්නස් කරන අයගෙන් පොඩ්ඩක් අහලා බලන්න. ඒ කියන්නේ බිස්නස් එකක් කරන කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඕනේ මෙන්න මේ තියෙන ඔපරේෂනල් කොස්ට් එක කොහොමද කියලා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් හොටෙල් එකක් නිකන් කරන්න බෑ. ඒ වගේ කරන්ට් බිලක් තියෙනවා. එහෙම නැත්නම් AC වලට යන මේන්ටේන් කොස්ට් එකක් තියෙනවා. පූල් මේන්ටේන් කොස්ට් තියෙනවා. එහෙම නැත්නම් ස්ටාෆ් වලට සැලරි ගෙවන්න ඕනේ. ඒතකොට හදන කැම් බීම් වලට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් වලට ඒවා ගන්න සල්ලි වේදන් කරන්න ඕනේ. එතකොට ඒක තව নানা ආකාර දේවල් තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක ලංකාවේ මෙන්න මේ තියෙන ඔපරේෂනල් කොස්ට් එකත් එක්ක ලංකාවේ සාමාන්‍ය හොටෙල් එකක net profit margin එක සාමාන්‍යයෙන් තියෙන්නේ 15ත් 120ත් නැත්නම් 125ක් අතර ප්‍රමාණයක්. ඉතින් ඕක සමහර මාසවල කියන්නේ ඕෆ් සීසන් වලට එම් 10%ටත් බහිනවා. හැබැයි මේ මුළු process එක ඇතුළේම කිසිම physical asset එකක් නැතුව, එහෙම නැත්නම් ලොකු building එකක් හදන්නේ නැතුව, ලොකු මේන්ටේන්ස් කොස්ට් එකක් රදවා ගන්න නැතුව, ඒවට මේන්ටේන් කොස්ට් වල කිසිම ගාණක් ගෙවන්නේ නැතුව
140කට වඩා නෙට් ප්‍රොෆිට් එකක් තියාගෙන ඉන්න ඒ වගේ නෙට් ප්‍රොෆිට් එකක් තියාගෙන වැඩ කරන සෙට් එකක් ලංකාවේ ඉන්නවා. කාටද හිතුනේ කවුද කියලා? ඇත්තටම කිව්වොත් ඒ තමයි niche experience providersලා සහ independent storytellersලා. ඉතින් සරලවම කිව්වොත් ටූරිස්ට් කෙනෙක්ට අමතක නොවන අත්දැකීමක් විකුණන මිනිස්සු. මම උදාහරණයක් කියන්නම්. ඇල්ල පැත්තේ තියෙනවා හිතන්න වැල්ල පැත්තේ තියෙනවා කියලා කුකරි ක්ලාසයක්. එහෙම නැත්නම් ගින්තොට පැත්තේ තියෙනවා මඩ වකුරකට දාලා මොකක් හරි කියන්නේ ඔරුවක් දාලා කරන මොකක් හරි ටුවර් එකක්. ඉතින් මේකට යන වියදම මොකද්ද? ලොකු බිල්ඩින් ඕනේද? ඇත්තටම නෑ. ඉතින් මේකකට එන ටූරිස්ට් කෙනෙක් සාමාන්‍යයෙන් පැය 2ක් පැය 3ක් වගේ පොඩි කාලයකට ඩොලර් 30ක් ඩොලර් 50ක් වගේ අතර මුදලක් ගෙවනවා. ඉතින් ඔයා හිතලා බලන්න මෙතන තියෙන ප්‍රොෆිට් මාජින් එක 180කටත් වඩා වැඩි. ඉතින් ඒ ඇයි? මොකද මෙතන මෙන්න මේ මෙතන විකුණන්නේ මේගොල්ලෝ මේ කුකුරි ක්ලාස් එකක් දාලා එහෙම නැත්නම් අර මඩ වගුරකට ඔරුවක් දාලා මොකක් හරි දෙන ටුවර් එකක් වගේ එකක් දාලා විකුණන්නේ ඒගොල්ලෝ සර්විස් එකක් නෙමෙයි. එතන ඒගොල්ලෝ විකුණන්නේ එක්ස්පීරියන්ස් එකක්. එහෙම නැත්නම් ඉමෝෂන් එකක්. ඉතින් මෙන්න මේ දේ හින්දා තමයි මේගොල්ලන්ගේ ප්‍රොෆිට් මාජින් එක අර වගේ ප්‍රමාණයක් ලොකුවට වැඩි වෙලා තියෙන්නේ. මම දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. හරිද? ඔයාට ට්‍රැවල් කරද්දී ඔයාට මතක හිටින්නේ අවුරුදු ගාණක් වෙනකම් මතක හිටින්නේ ඔයාගේ නැවතිච්ච කාමරේ AC එකද? එහෙම නැත්නම් ඔයාට හම්බෙන මිනිස්සෙක්ද? එහෙම නැත්නම් ඔයාට අලුත් දෙයක් කියලා දුන්න මිනිස්සෙක්ද කියලා ඔයා පහලින් කමෙන්ට් කරා. ඔයාට වැඩි කාලයක් මතක හිටින දේ ඔයා පහලින් කමෙන්ට් කරා. ඉතින් මිනිස්සු විදියට මම දකින්නේ මිනිස්සු විදියට අපේ මොළය හැදිලා තියෙන්නේ මිනිස්සුන්වයි මොකක් හරි ස්ටෝරි එකක් මොකක් හරි කතන්දරයක් මතක තියාගන්නයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් අන්න ඒකයි අද ලංකාවේ ගොඩක් සල්ලි හොයන්නේ තමන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක හදාගත්ත ටුවර් ගයිඩ්ලා සහ ලෝකල් එක්ස්පීරියන්ස් ක්‍රියේටර්ස්ලා. ඉතින් මේ සමහර ගයිඩ්ලා ඉන්නවා ලංකාවේ සුපිරිම 5 star 7 star හොටෙල් එකකට වඩා ටූරිස්ට්ලත් එක්ක කනෙක්ෂන් තියෙන. ඉතින් කනෙක්ෂන් හදාගත්ත ටුවර් ගයිඩ්ලා ඉන්නවා ලංකාවේ. ඉතින් මේ ඒ ටූරිස්ට් කෙනෙක් ලංකාවෙන් යද්දී සමහර විට හොටෙල් අයිතිකාරයාට ටිප් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා සමහරවිට ඒ බුකින් එකට වියදම් වෙච්ච ගාන විතරයි එයාට හොටෙල් එකට දෙන්නේ. හැබැයි අර පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදාගත්ත ටුවර් ගයිඩ් කෙනෙක්ගේ අතට එයා ඒ ගයිඩ් කෙනෙක්ගේ අතට දෙනවා ටිප් එකක් විදිහට ඩොලර් 200ක් ඩොලර් 500ක් ඒ වගේ වෙලාවල් දෙනවා. ඒ කියන්නේ ඩොලර් 200 ටිප් එකක් විදිහට දෙනවා. සමහර වෙලාවට ඔයා දැකලා ඇති TikTok එකේ පවා නැත්නම් FB එකේ එහෙම සෝෂල් මීඩියාස් වල සමහර ටුවර් ගයිඩ්ලාගේ වීඩියෝ දැකලා ඇති. ඉතින් ඒ ටුවරිස්ට්ලා ලංකාවෙන් යද්දී ඒ ටුවර් ගයිඩ්ලාව බදාගෙන අඩනවා. ඉතින් ඇත්තටම ඇයි? අන්න ඒකට තමයි කියන්නේ ආගන්තුක සත්කාර. මේ බිත්ති 4කට නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ හොස්පිටැලිටි කියන්නේ බිත්ති 4කට නෙමෙයි. කියන්නේ මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් දෙන කෙනාලගේ තමයි අර වගේ හියුමන් කනෙක්ෂන් එකක් රැඳිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉමෝෂන් දෙයක් ඒක වගේ ටිප් එකක් ලැබෙන්නේ අන්න ඒ නිසායි. ඉතින් මෙන්න මේ වැලියු චේන් එකේ වැඩිම ලාභය තියෙන්නේ බිත්ති 4ක් අස්සේ නෙමෙයි. අත්දැකීමක් දෙන මිනිස්සු. ඒ කියන්නේ අත්දැකීමක් දෙන මිනිස්සුන්ගේ අත්දැකීම් ඇතුළේ. ඉතින් ඒ වගේ දෙයක් දුන්නම තමයි මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් මොකක් හරි මතක හිටින දෙයක් දෙන කෙනාලා තමයි මේ ටූරිසම් වැලියු චේන් එකේ වැඩිම ලාභයක් තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඉතින් ලොකු බිල්ඩින් ගහලා මිලියන ගණන් ණය වෙලා කොන්ක්‍රීට් තට්ටුවක් විදිහට ලොකු කොන්ක්‍රීට් තට්ටු ගහලා බිත්ති 4ක් උස්සන්න කලින් ඔයා කල්පනා කරලා බලන්න ඕනි ඔයා විකුණන්නේ මෙන්න මේ බෙඩ් එකක්ද එහෙම නැත්නම් මොකක් හරි කෑමක්ද එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් එකක්ද කියලා. ඉතින් මේ බෙඩ් එකක් විකුණනවා නම් ඔයාට වෙන්නේ ඒ කියන්නේ මොකක් හරි ඔයා රූම් එකක් මොකක් හරි නිකන් ඔය දාලා පොඩ්ඩක් විකුණනවා ඔයාට වෙන්නේ හැමදාම අර booking.com වලට එහෙම නැත්නම් මොකක් හරි Agoda වලට ඒ වගේ third party platform වලට කමිෂන් එකක් කියලා ඔයාලගේ ඔපරේෂන් කොස්ට් එකත් එක්ක යුද්ධ කර ඉන්න තමයි. හැබැයි ඔයා විකුණන්නේ මොකක් හරි අද්විතීය. ඒ කියන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ එන ගෙස්ට් එන ටූරිස්ට් කෙනෙක්ට මතක තියාගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක්. එයාට මාර විදිහට ඉමෝෂන් එකක් දෙන එක්ස්පීරියන්ස් එකක් නම් විකුණන්නේ ඔයාට පුළුවන් ඒකට මිල තීරණය කරන්න. අර වගේ සමහර වෙලාවට හොටෙල් එකකට ටූරිස්ට් කෙනෙක් ටිප් එකක් දෙන සම්භාවිතය ගොඩක් අඩුයිනේ. හැබැයි ටුවර් ගයිඩ්ලාට දෙනවා. ඉතින් එන්නේ වගේ වාටත් පුළුවන්. හොටෙල් එකක් කරන කෙනෙක්ට උනත් පුළුවන් ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. එතකොට ඔයාට පුළුවන් වෙනම ටිප් එකක් වගේ. ඒ කියන්නේ හොටෙල් එකකින් ලැබෙන ගානට අමතරව එක්ස්පීරියන්ස් එකක් විකුණනවා කියන ඔයාගේ ආදායම වැඩි කරගන්න. ඉතින් එතනින් පුළුවන් ඔයාට ඔයාගේ ලාභය හදාගන්න. ඔයාගේ ලාභය තියාගන්න ඔයාට එතනින් පුළුවන්. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ ටූරිසම් වැලියු චේන් එකේ ඔයා ඉහළම තැනක් ගන්න පුළුවන්
ස්ථානයක් වෙන් කරගන්න ඕනේ මෙන්න මේ වගේ එක්ස්පීරියන්ස් එකක් විකුණන්න. ඉතින් වෙන කාටවත් කමිෂන් එකක් දෙන්නවත් නෙමෙයි ඔයා ටූරිසම් බිස්නස් එකක් ගන්න. ඔයා ටූරිසම් බිස්නස් එකක් ගන්න ඔයාගේ ප්‍රොෆිට් මාජින් එක වැඩි කරන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ ඔයා බලන්න ඕනි ඔයාගේ ප්‍රොෆිට් මාජින් එක 80%ක් වගේ වැඩි ප්‍රොෆිට් මාජින් එකක් ලබා ගන්න. ඉතින් ඒකට ඔයා ගොඩක් කල්පනා කරලා බලන්න ඕනි මොකද්ද මම කරන්න ඕනි කියලා. ඉතින් ඔයාලට ගොඩක් මේ වීඩියෝ එකෙන් අදහසක් එන්නේ නැති. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට මොකක්ද හිතෙන්නේ? ඉතින් ඔයා දැනටමත් ඉන්නේ මෙන්න මේ වැලියු චේන් එකේ කොතනද? ඉතින් ඔයා ටූරිස්ට් කෙනෙක් මේ ටුවර් ගයිඩ් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොටෙල් බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් පහලින් කමෙන්ට් කරන්න ඔයා දැන් ඉන්නේ මෙන්න මේ වැලියු චේන් එකේ කොතනද කියලා. ඉතින් මේ ටූරිසම් කරන ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඉතින් ටූරිසම් කරන ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඉස්සරහට ඉතින් අපි ගොඩක් වීඩියෝ ටිකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ටූරිසම් බිස්නස් සම්බන්ධව, මාකටිං සම්බන්ධව, ඉතින් මේ මිනිස්සුන්ගේ සයිකොලොජි කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ගොඩක් දේවල් අපි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයගලන්ට ගොඩක් වැදගත් දෙයක් හම්බුණා නම් අපිව ෆලෝ කරන්න. ඒ වගේම තව වීඩියෝ අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. අපිව ෆලෝ කරලා තියාගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් එනවා අපි හම්බෙමුනේ. ඉතින් වීඩියෝ එකකින් හම්බෙලා ලස්සන දෙයක් ගැන හොඳ දෙයක් ගැන අපි කතා කරමු. එතකන් ඉන් එනවා. ජය වේවා.